සුබ දවසක් කියලා පිළිගන්නවා හැමෝම ෆ්ලර්න් ඇකඩමි අපේ YouTube channel එකට. මේ වීඩියෝ එක ඔයාලට මම කියලා දෙන්නම්. ඔයාගේ BitLocker එක ඕපන් කරද්දී ඔයාලට මෙන්න මේ වගේ error එකක් එනවද? මෙන්න BitLocker එක උඩ ක්ලික් කරපුවාම මෙන්න මේ විදිහට ඔයාලට error එකක් එනවද? එහෙම error එකක් එනවා නම් මේකට solution එක විදිහට අපිට කරන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. ඒ තමයි අපේ Windows එක ගත්තාම මේක රීස්ටාර්ට් කරගන්න එක. හරිද? රීස්ටාර්ට් කරන්න ක්‍රම දෙකකින් අපිට රීස්ටාර්ට් කරලා try කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙතනින් කියලා තියෙන්නේ ඔයාගේ drive එක already encrypted drive එක already unlock වෙලා තියෙන්නේ කියලා. හැබැයි අපිට unlock කරගන්න බෑ මේක. මේ unlock වෙන්නේ නෑ. unlock කරන්න password එක ගහන්න මෙතන දෙන්නේ නෑ. ඒතකොට අපිට කරන්න තියෙන්නේ මෙතන task manager එක right click කරලා හරිද? පළයා task manager එක right click කරලා task manager කියන එකට යන්න. හරිද? ඒතකොට task bar එක right click කරලා මේකට ආවම පස්සේ මෙන්න මෙතන තියෙනවා ඔයාට Windows කියන එක. හරි. මෙතන ඔයාට load වෙයි. හරිද? Windows එකේ අපේ මෙන්න මේ Explorer එකේ mark එක. හරිද? එතකොට ඒක පොඩ්ඩක් ඔයාට මෙතනින් හොයාගෙන ඒක ඔයාට restart කියන එක දෙන්න තියෙන්නේ. මෙන්න මෙයාව ඔයාට right click කරලා හරිද? Windows Explorer කියලා තියෙනවනේ. මේක right click කරලා restart කියලා දෙන්න. ඔය restart කියලා දුන්නාම පස්සේ හරිද? restart කියලා දුන්නාම පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ machine එකේ ආපහු මෙන්න මෙතනින් ගිහිල්ලා ඔයාලා මේ ආගොඩ ක්ලික් කරලා බලන්න. ඒ ක්ලික් කරපුවාම පස්සේ දැක්කද මගේ BitLocker එක කියන්නේ partition එක open වුණා. මම කලින් මේක unlock කරලා තිබ්බේ. ඒ වුණාට ඒක open කරගන්න බැරි වෙලා තිබ්බේ. එතකොට අපිට පුළුවන් මෙන්න මේ විදිහට task manager එකේ right click කරලා ඒක restart එකක් දී ගන්න. එතකොට එහෙමත් ඔයාගේ machine එකේ open වුණේ නැත්නම් machine එක සම්පූර්ණයෙන්ම restart කරන්න. මේකට reason එක ගොඩක් දුරට වෙන්නේ ඔයාගේ PC එකේ C එකේ තියෙන ස්පේස් එක මදිකමක් වෙන්න පුළුවන්. හරිද? C එකේ ස්පේස් එක මදිකමක් වුණාම පස්සෙත් ඔන්න ඔය විදිහට BitLocker එක හරියට වැඩ කරන්නේ නැහැ. ඊළඟට ඇවිල්ලා මැෂින් එක කියන්නේ ඒක ස්පේස් එක මදි වෙනකොට තමයි ඔයාගේ මැෂින් එක ඔන් වෙනකොට සම්පූර්ණ ෆයිල් එකම හරි පිළිවෙලට බූට් එකක් වෙන්නේ නැති නිසා තමයි ඔක ඔය ප්‍රශ්නේ හැදෙන්නේ. හරිද? ඒ හින්දා ඔයාගේ මැෂින් එක ඕන ඔය විදිහට ලෝඩ් දුන්නේ නැත්නම් හරිද? මේ විදිහට රීස්ටාර්ට් කරලත් වැඩ කරේ නැත්නම් ඔයාලට තියෙන්නේ PC එක ඒ විදිහට රීස්ටාර්ට් කරගන්න එක සම්පූර්ණ ස්ටාර්ට් එකට ගිහිල්ලා PC එක ගිහිල්ලා රීස්ටාර්ට් එකක් දාගන්න. රීස්ටාර්ට් එක දැම්මම පස්සේ මේක ආයේ වැඩ කරනවා. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පුළුවන් තරම් try කරන්න C එකේ ස්පේස් එක තියාගන්න මේ විදිහට රතු පාට වෙන්න දෙන්න එපා. හරි. එතකොට ඒකට ඔයාලට පුළුවන් මැෂින් එක ක්ලීන් කරගන්න. කොහොමද මැෂින් එක ක්ලීන් කරන්නේ කියලාත් වීඩියෝ එකක් මම ඔයාලට දාලා තියන්නම්. ඒ වීඩියෝ එක බලලා ඔයාලට මේ මෙන්න මේ ඩිස්ප්ලේ එකේ පේන මේ ලින්ක් එකෙන් ඔයාලට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. කොහොමද අපි PC එක හරියටම ක්ලීන් කරගන්නේ කියලා. එතකොට ඔයාලට C එක හරියටම ක්ලීන් කරලා හරියටම තියාගත්තොත් BitLocker එකේම පර්ෆෙක්ට් වැඩ කරනවා. ඔයාගේ මැෂින් එකත් high speed එකේ work කරගන්න පුළුවන්. හරි. මොනවා හරි BitLocker සම්බන්ධයෙන් PC සම්බන්ධයෙන් doubts තියෙනවා නම් පල්ලෙහා comment box එකේ comment එකක් දාන්න. මම අනිවාර්යෙන් ඒක ඔයාලට clear කරලා දෙන්නම්. හරි. එහෙනම් හැමෝටම සුබ දවසක්.